guys, welcome to my YouTube channel. ඉතින් ඔන්න අද මම vlog එකක නාවේ අද අපේ අම්මගේ birthday එක. ඉතින් අපි චුට්ටක් හිතුවා එළියට ගිහිල්ලා birthday එක celebrate කරන්න ඕනේ කියලා. ඉතින් ඒත් එක්ක මං හිතුවා ඒක ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් ඒ නිසා වීඩියෝ එක ඉවර වෙනකම් බලාගෙන ඉන්න. අපි බලමු birthday එක celebrate කරන්නේ කොහොමද? කොහෙද යන්නේ? මොකද වෙන්නේ කියලා. එහෙනම් බලාගෙන ඉන්න. ඉතින් මේක තමයි මම අද අඳන් යන සිම්ප්ලි අවුට්ෆිට් එක. හරිම කියුට් නේද මං? ඉතින් අපි යන්න පිටත් වුණා. අපි අද යන්නේ චිලව් වල කොකෝ විලේජ් කියන හොටෙල් එකට. ඒක මම ඉන්ටර්නෙට් එකෙන් තමයි බලලා ෆස්ට් ටයිම් තමයි ගියේ. කියන්න දුකයි. ඔයාලා නම් කවදාවත් ඉන්ටර්නෙට් එකෙන් විතරක් බලලා කාගෙන්වත් අහන්න නැතුව එහෙම හොටෙල් එකකට යන්න එපා. මොකද මම ඒක ඔයාලට ඉස්සරහට කියන්නම්. මගේ පිටිපස්සෙන් දෙන්න එක වගේ නේද? ඔව්, ඒ දෙන ට්වින්ස්ලා. ඉතින් අපි පොඩි කාලේ ඉඳන් යාළුවා දන්නා. ඉතින් එයාලත් අපිත් එක්ක බර්ත්ඩේ එකට ආවා. ඉතින් මේක තමයි කොකෝ විලේජ් කියන හොටෙල් එක ළමයි. ඇත්තටම ෆොටෝස් වල තිබ්බ විදිහ නෙමෙයි ගියාම තිබ්බේ. අවුලක් නෑ. හැබැයි කියන්නේ කෑම නම් මාරම රසයි. ඒ කියන්නේ ඒ කෑමත් ඒ ප්‍රයිසස් වලට මාරම වර්ත්. ඉතින් හොඳට අපි කාලා කේක් එක කැපුවේ නෑ. අපිට චුට්ටක් ඉතින් සෙට් උනේ නෑ. ඒ හින්දා අපි පූල් එකටවත් ගියේ නෑ. අපි ආවා ෆයින් කියන මෙන්න මේ හොටෙල් එකට. මේක තියෙන්නේ චිලව් වල. ඉතින් මෙතෙන්ට තමයි අපි අන්තිමේදී ආවේ. හවස් වුණ හින්දා අපි කේක් එක කපන්න තමයි දැන් යන්නේ. මෙතන අර කලපුව පිටිපස්ස නිසා හුළඟ වැඩි. කේක් එක කපන්න බෑ. කැන්ඩල්ස් පත්තු කරන්න බෑ. නිවෙනවා. ඒ නිසා අපි ඉතින් ඇතුළට ආවා. මේක අපේ අම්මගේ 61 වෙනි බර්ත්ඩේ එක. ඉතින් අම්මලා වයසට යනවා, තාත්තලා වයසට යනවා. අපි ලොකු වෙලා ඉතින් ඒක මාරම බයක් හිතට දැනෙනවා යාලා වයසට යනවා කියලා හිතද්දී. ඉතින් අපි කට්ටියට විශ් කරලා කේක් එක කපන්නයි යන්නේ. Happy birthday dear mama. Happy birthday to you. ඉතින් එහෙම තමයි කේක් එක කැපුවේ. දැන් අපි යන්නේ ෆේවරිට් පාර්ට් එකට. ඒ තමයි පූල් එකට බහින්න. මම නම් ස්විම් කරන්න දන්නේ නැහැ. අර පොඩි ට්වින්ස්ලා දෙන්න නම් හොඳටම දන්නවා. මං ඉතින් යාලා දාන වැඩ ටික බලාගෙන හිටියා. මං ඉතින් චුට්ටක් වතුරට යනවායි උඩට යනවායි එහෙම තමයි හිටියේ. කට්ටිය කියෝ හිටියා දන්නේම නැතුව දැන් රෑ වෙලා. දැන් ඉතින් අපි ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. තමයි අද අම්මගේ බර්ත්ඩේ එක දවසේ ගෙවනේ. ඉතින් ලොකු දෙයක් නෑ. ඒත් මට හිතුණා ඔයාලත් එක්ක මේක ෂෙයා කරගන්න ඕනේ කියලා. කට්ටියට බයි කියලා අපි යන්නේ. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් එන්නම්. Thanks for watching. Bye.